ඒකාබද්ධ සමාගම ගාලා දැන් ඒකක් තිබුණාම හදනවා ඉන්දියාව. ඒකාබද්ධ සමාගමක් හදනවා. තෙල් ටැංකිය කියන්නේ අපේ රටේ මහා සම්පතක්. ඔක නිකන් ටැංකිය නෙවෙයි. ටැංකිය නම් මෙතන ප්‍රශ්නයක් අපිට නැහැ. එතන තියෙනවා ත්‍රිකුණාමල වරාය. එතන තියෙනවා ඒ වරාය සම්බන්ධ විශාල ඉඩම් ප්‍රමාණයක්. අපි කවුරුත් දන්නවා ශ්‍රීමලේ වරාය කියන්නේ අපේ රටේ පිහිටීම අනුව උපාය මාර්ගික විතාමත් වැදගත් තැනක්. ඒ වැදගත් භූමිය වැදගත් වරාය ගාව තියෙන තෙල් ටැංකිය 99ක් තියෙනවා පාවිච්චි කරන්න පුළුවන්. ඒ 99 අපේ රටේ සම්පතක් අපටයි සම්පතක්. ඒ සම්පත අපි ගාව තියාගන්න නැතුව ඩොලර් රුපියල් පාවිච්චි කරන්නේ නැතුව මෙලට හදන්න පාවිච්චි කරන රමදාන් දෙන්න ඉන්දියාවත් එක්ක දෙලා ඉන්දියාවට පාවිච්චි කරන ගන්න දෙනවා. දැන් තමයි තෙල් ටැංකිය 14ක් IOC සමාගමට අවුරුදු 50කට පොදු දීලා තියෙන්නේ. නිසා දැන් 14ක් 50කට දීලා තව 61ක් තියෙනවා. ඒ 61 එකවර දෙන්න බැරි නිසා දැන් ඔය බොරු ඒකාබද්ධ සමාගම ගාලා දැන් ඒකක් තිබුණාම හදනවා ඉන්දියාව. මොකද මේ ඩොලර් කීපයක් වෙනුවෙන් ත්‍රිකුණාමලේ අපිට තියෙනවා තෙල් ටැංකිය 99ක්. මේ තෙල් ටැංකිය 99 ලංකාවට තෙල් බෙදන්න වැඩි. එහෙම වුණාම මොකද උනේ? අපිට ඉතුරු වුණා 61ක්. ඒ කියන්නේ මෙට්‍රික් ටන් 6,10,000ක් ගබඩා කරන්න පුළුවන්. අපි ඉන්දියාවට කිව්වා අපි අපේ තෙල් සංස්ථාවයි ඉන්දියානු සමාගමක එකතු වෙලා අපි ඒකාබද්ධ සමාගමක් හදමු. දැන් සාකච්ඡා යනවා.